හයි යාළුවනේ ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා නිමේෂ් බ්‍රෝ YouTube channel එකට. අද අපි කියලා දෙන්න යන්නේ මෙන්න මේ Microsoft app එක download කරලා install කරගෙන sign up වෙලා app එක download කරගන්නේ කොහොමද කියලා. අපි මේක මුලින්ම කරන්න ඉස්සෙල්ලා අපි download කරගන්න ඕන. ඔයාලා මේක download කරගන්න මම පල්ලෙහා description box එකේ link එකක් දාලා ඇති. අන්නේ link එකෙන් ගිහිල්ලා මෙන්න මේක download කරගන්න ඕන. ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ මම link එක දාලා ඇත්තේ. ඔයාලට ඊළඟට මෙන්න මේ file ටික ඔක්කොම ඔයාලා download කරගන්න ඕන. ඔයාලා මේක download කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඔයාලා මේක download කරන්න මෙන්න මෙතන code කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් download zip කියලා එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ file එක download වෙනවා. අපි මේක download වෙලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. මේකේ 8GB කියලා විතර වෙනවා. ඒ කියන්නේ MB 80ක් විතර යනවා. අපි මේක download කරගෙන මේක අපි download කරගන්න ඕන. ඔයාලා Microsoft එක නැත්නම් අනිවාර්යයෙන් මේක download කරගෙන හදාගන්න. අපිට Microsoft එකෙන් ගොඩක් ඒවා කරන්න පුළුවන්. ඔයාලා දන්නවා අලුතෙන් Windows 11 ඇවිල්ලා තියෙනවා. ඒකට අපේ Microsoft එකේ account එක දීලා අපිට Windows 11 එක දාගන්න පුළුවන් PC එකට. හරියල්නේ ඔයාලට දැන් වෙනවා මෙන්න මේක මේ විදිහට download වෙලා තියෙනවා. ඔයාලට මේක මෙතනින් open කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙන්න මේක download වලට ගිහිල්ලා ඔයාලා download වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට open කරගත්තොත් ගොඩක් හොඳයි. එතනින් open කරගත්තත් එක කොහෙන් open කරගත්තත් එක මගේ නම් දැන් මෙතනින් හොයා ගන්න බෑ. මම ඒක නිසා අතනින්ම open කරගන්නවා. මම මේ විදිහට මේක උඩ එකපාරක් click කරලා ඔයාලට මෙතන open කියන එක දුන්නාට පස්සේ මේක මෙන්න මේ විදිහට open වෙනවා. ඊළඟට තමයි යාළුවනේ මෙන්න මේකේ ඔයාලට පේනවා මෙන්න මෙතන ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේ ෆයිල් එකේ තමයි යාළුවනේ Microsoft එකේ තියෙන්නේ. අපි දැන් මේක ඕපන් කරගෙන බලමු. ඔයාලට මෙන්න මෙතන පේනවා මේ Microsoft එකේ ෆයිල් එක ඔයාලට මෙන්න මෙතනින් පෙන්නනවා. ඊළඟට යාළුවනේ ඔයාලා ඊළඟට මෙන්න මෙතන අන්තිමට තියෙනවා add කියලා එකක්. ඔයාලා මෙතන අන්තිමටම තියෙන්න පුළුවන් නැත්නම් මුලින්ම තියෙන්න පුළුවන්. මේකේ මගේ නම් තියෙන අන්තිමට ඔයාලා මේ add story කියලා එකක් තමයි තියෙන්නේ. ඒක right click කරලා ඔයාලා මෙන්න මේ විදිහට මේක copy කරගන්න. මේ ටික ඔක්කොම මේ ටික ඔයාලා ඉස්සෙල්ලා copy කරගෙන ඉන්න. එතකොට අපි ලේසි. මම දැන් මෙන්න මේ ටික මේ විදිහට select කරලා ඉතින් මම new folder එකක් හදාගන්න මෙතන. මම දැන් new folder එකක් හදාගෙන මේ ටික දාගන්නවා මේ folder එක ඇතුළේ. ඊළඟට ඔයාලට වෙන මෙන්න මේ විදිහට මේක දාගන්න පුළුවන් අපිට. දැන් අපි බලමු මේක open කරගෙන folder එකට ගියාද කියලා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි අපේ app ටික පෙන්නන්නේ. ඔයාලට මෙන්න මෙතන මුලින්ම පේනවා add story කියලා එකක් තියෙනවා. අන්න ඒකට right click කරලා ඔයාලා මෙන්න මෙතනින් run කියන එක දෙලා මෙන්න මේක දෙන්න. ඔයාලා මෙන්න මේක දුන්නාට පස්සේ මේ Microsoft එක ඔයාලා දාගන්න පුළුවන්. මගේ නම් දැන් install කරලා තියෙන නිසා මම ආයි install කරන්න යන්නේ නැහැ. ඔයාලා මේකට ගිහිලා මේක install කරගන්න පුළුවන්. ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම WhatsApp නම් මේක දාලා තියනම් පල්ලෙහා description box එකේ ඒකට දාන message එක මම එතකොට කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ විදිහට ඔයාලා මෙන්න මේක add story කියන එකට ගිහිල්ලා right click කරලා ඔයාලා මෙන්න මේක දීලා මේක download කරගෙන අපි කියන්නේ install කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට මේ VPD file එකෙන් ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඔයාලට මේක නැත්තම් විතරක් download කරගන්න ඔයාලා අනිවාර්යෙන් search කරලා බලන්න මේක තියෙද කියලා. නැතුනොත් විතරක් ඔයාලා මේක download කරගන්න. හරි යාළුවනේ අපි බලමු දැන් මේක open කරගෙන. ඔයාලට මෙන්න මේ විදිහට තමයි Microsoft එක open කරාට පස්සේ පෙන්නන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නුවට පස්සේ Microsoft එක open කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන home එක තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. ඔයාලට මෙතන gaming කියලා වලට ගියාට පස්සේ ඔයාලට මේක game download කරගන්න පුළුවන්. මම download කරන විදිය කියලා දෙනවා. මම දැන් app එක download කරගන්න. home කියන එකට ගිහිල්ලා මම දැන් app එක තමයි download කරන්න යන්නේ. මම දැන් මෙන්න මේ විදිහට මෙතන search කරගන්න පුළුවන් ඔයාලට. මම දැන් search කරගන්නවා. දැන් ෆයිල් කියන app එක තමයි download කරන්න යන්නේ. මම මේ විදිහට app එකේ නම type කරගත්තා. ඔයාලට වෙනවා මම මෙන්න මේ app එක තමයි දැන් download කරගන්න යන්නේ. මම මේ විදිහට මේක උඩ double click කරනවා. ඔයාලට මේකේ ගොඩාක් app තියෙනවා. ඔයාලට වෙනවා game නම් ගොඩක් තියෙනවා. ඔයාලට මම මේ app එක download කරන විදිහටම game එක download කරගන්න නෙමෙයි install කරගන්න පුළුවන්. දැන් මම මේ app එක download කරන විතරක් නෙමෙයි install වෙනවා මේකේ. ඒක තමයි දෙන ලොකුම වාසිය. අපි දැන් Google එකෙන් download කරොත් අපි download කරගෙන මෙන්නම අපි ආයෙ මේක install කරගන්න ඕන.
හරි යාළුවනේ ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් ටික් කියන එක දෙන්න. මම මෙන්න මේ විදිහට දැන් go ටික් කියන එක දෙනවා. සමහර වෙලාවට යන්න මේ go ටික් කියන එක දෙන්න බැරි මොකද මෙන්න මෙහෙම වටනවා. මං කියවනේ යාළුවනේ දෙන්න බෑ කියලා. මෙන්න මෙතන අපි දැන් මේ Microsoft එකේ sign in වෙන්න ඕන. ඔයාලා මේක sign up වෙලා නැත්නම් අනිවාර්යෙන් sign up වෙන්න ඕන. නැත්නම් මේකේ අපිට app එකක් මොකක්ද nominate දෙන app එකක් download කරගන්න බෑ. හරි යාළුවනේ අපි මෙතන no thanks කියන එක දීලා මෙන්න මෙතන ඔයාලට දෙන පොඩි people කෙනෙක්ගේ අකුරක් එක්ක ඇඩ් ලකුණක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන ගියාට පස්සේ ඔයාලට මෙන්න මේකේ sign in කියලා එකක් තියෙනවා. අන්න ඒක දීලා ඔයාලා මේක sign in වෙන්න ඕන. ඊළඟට මෙන්න මේ වගේ තැනක් එනවා යාළුවනේ. මෙන්න මේ වගේ තැනක් ආවට පස්සේ අපි මේ Microsoft එකේ sign in වෙන්න මෙන්න මේ විදිහට මේක open වෙනවා ඔයාලට පේනවා. හරි යාළුවනේ අපි මේක දැන් open වෙනකන් ඉන්න ඕන. ඔයාලට වෙන යාළුවනේ මෙන්න මෙතන Microsoft එකේ ඔයාලට email එක දෙන්න පුළුවන් නැත්නම් phone number එක දෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා මේකේ number එක දීලා ඔයාලා sign in වෙන්න ඕන. මම දැන් මේ මගේ email එක දෙනවා. ඊළඟට ඔයාලා මෙන්න මෙතන next කියන එක දෙන්න. හරි යාළුවනේ ඔයාලා මෙන්න මෙතන ගියාට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා email එක දෙන්න ඉස්සෙල්ලා ඔයාලා මෙන්න මෙතනින් font use name කියන එක ඔයාලා user name එක මේකට ගන්න ඕන. ඒක ගන්න ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතනට තමයි email එක දෙන්න ඕනේ. මම දැන් මෙන්න මේ විදිහට දෙනවා. ඔයාලා email එක දුන්නාට පස්සේ මෙන්න මෙතන next කියන එක දෙන්න. ඔයාලා මෙන්න මේ විදිහට email එක දුන්නාට පස්සේ next කියන එක දෙන්න. දැන් අපි next කියන එක දුන්නාට පස්සේ මෙතනින් අපිට code එකක් එනවා. ඒක එන්නේ ඔයාලා email එකට තමයි එන්නේ. අපි දැන් email එක open කරගන්න මන්ද. ඔයාලා email එකට යනවා ඔයාලා. මම මේ විදිහට මගේ mail එක open කරගන්නවා. ඔයාලා දැන් මේ විදිහට ආවට පස්සේ ඔයාලා Microsoft එකෙන් ඒවි තව ටිකකින් ඔයාලට code එකක්. ඔයාලට මෙන්න මෙතන defeat email වල phone number කියන එක තියෙනවා. අන්න එතන ගියාට පස්සේ ඔයාලා email එක හරි නැත්නම් phone number එක හරි. ඔයාලා දැන් අතින්ටම තමයි අපි ආයි යන්නේ. ඔයාලට මේක email එකෙන් email එක ආවේ නැතොත් අපි ආවේ නැති විදිහට ඔයාලා මෙතෙන්ට ආවේ නැතොත් email එක මෙන්න මේ විදිහට ඔයාලා දානවා මේක ඇවිල්ලා තියෙනවා. ආවේ නැතොත් ඔයාලා මෙන්න මෙතෙන්ට phone number එක දීලා ඔයාලා phone number එක දීලා එතනින් code එක ගන්න phone එකට. ඒ කියන්නේ යාළුවනේ ඔයාලට හදිස්සියක් email එකක් හදලා email එක හදලා තියෙන සාමාන්‍යයෙන් ඕන කෙනෙක් ඒ වුණාට ඔයාලා email app එක අරන් මේ Gmail දාන්න නැත්නම් එහෙම ඔයාලට ඉතින් මේ email එක එන්නේ නැහැ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් අර phone number එක දෙන්න අතට. එතකොට ඔයාලට කෙලින්ම email එක එන්නේ නැහැ. කෙලින්ම phone එකට එනවා message එකක් Microsoft එකේ code එකක් එයි. අන්නේ code මෙන්න මේ විදිහේ code එකක් තමයි එන්නේ යාළුවනේ. මෙන්න මේ විදිහේ code එක තමයි යාළුවනේ එන්නේ ඔයාලට. ඔයාලා මෙන්න මෙතනින් set code කියන එක දීලා මෙන්න මේක ඔයාලට පේන මෙන්න මෙතන code එක තියෙනවා. අන්නේ code එක දීලා ඔයාලා අතන මේ වෙන්න පුළුවන්. දැන් එතන ඔයාලට code එක දෙන්න පුළුවන්. මෙන්න මෙතන code එක දීලා next කියන එක දෙන්න. හරි යාළුවනේ මම දැන් මගේ code එක type කරගත්තා. ඊළඟට ඔයාලා මේ next කියන එක දෙන්න. ඊළඟට ඔයාලට මෙන්න මෙතනින් එපාර පේනවා sign in කියලා වැල්ලා තියෙනවා. ඔයාලා ඊළඟට මෙතන sign in කියන එක දෙන්න. ඊළඟට ඔයාලා මෙන්න මේ විදිහට තැනකට ආවට පස්සේ ඔයාලා ඉන්න මෙතන create no account create කියන එක දෙන්න. create now කියන එක දෙන්න. ඊළඟට මෙන්න මේ විදිහට ආයි user mode කියලා ඔයාලා කියනවා. ඊළඟට අපි මෙන්න මෙතනට ඔයාලා මෙන්න මෙතනින් get new email එක දෙනවා. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලා කැමති email එක මෙතනට type කරගන්න පුළුවන්. ඔයාලා මෙන්න මෙතන දෙන්න ඕනේ email එකේ ඔයාලා මුල් ටික විතරයි. අර com ලකුණෙන් ඉස්සරහට ටික විතර ඔයාලා දෙන්න ඕනේ. and ලකුණෙන් ඉස්සරහට ටික විතර ඔයාලා දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් නිමේ සස්මික කියලා ඔයාලා ඒ විතර දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති email එකේ නම හරි ඒ විදිහට දීලා next කියන එක දෙන්න. ඊළඟට ඔයාලා මෙන්න මේ විදිහට අපි ආවා. ඊළඟට create password කියලා එකක් තියෙනවා. ඔයාලා මෙතන password එක type කරගන්න ඕනේ. ඔයාලා මෙතන ඔයාලා කැමති password එක type කරගන්න පුළුවන්. හරි යාළුවනේ මම මේ password එක type කරගත්තා.
හරි යාළුවනේ ඔයාලේ පාස්වර්ඩ් එක ටයිප් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේක බලා ගන්න පුළුවන් පොඩි හැක් වගේ එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට මේ පාස්වර්ඩ් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලා මෙන්න මේකට ටික් එක දාලා තියෙදි next කියන එක දෙන්න. ඊළඟට මගේ පාස්වර්ඩ් එක මදිලු කියන්නේ ඔයාලට මෙන්න මෙතන අකුරු 8ක් තියෙනවලු ඇඩ් ලකුණු ඒවා ඇඩ් කරගන්න ඕලු. මම දැන් තව ටිකක් ඩික් කරගන්නවා. මම ඉතින් තාරියක් ලොකු කරගත්ත පාස්වර්ඩ් එක. ඊළඟට ඔයාලා next කියන එක දෙන්න. ඊළඟට ඔයාලා first name එක දෙන්න ඉන්නනවා. මම ඉතින් නිමේෂ් කියලා දැන් last එක දෙන්න. ඊළඟට ආයෙ ඔයාලා next කියන එක දෙන්න. ඊළඟට ඔයාලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා birthday එක දෙන්න ඕන. මේ විදිහට මම දෙනවා මේ ටික. හරි යාළුවනේ ඊළඟට ඔයාලා ආයෙ next කියන එක දෙන්න ඕන. හරි යාළුවනේ ඊළඟට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා ආයෙ next කියන එක දෙන්න. ඊළඟට මෙතන please waiting කියලා ඒගොල්ලෝ පොඩ්ඩක් අපේ check කරනවා අපේ හටු එක. ඊළඟට මෙතනත් අපි ටිකක් කළා ඉන්න ඕන. ඊළඟට යාළුවනේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේක ආයෙ ජෝසි මොම් කියලා වැල්ලා තියෙනවා. හරි යාළුවනේ දැන් අපි sign in වෙලා ඉවරයි Microsoft එකේ ලොකු වැඩක් වුණා. අපි විනාඩි 10ක් විතර ගියා මේක sign in වෙන්න. හරි යාළුවනේ අපි දැන් Microsoft එකේ sign in වෙලා ඉවරයි. ඔයාලට දැන් කැමති app එක කැමති ගේම් එක කැමති එකක් ඔයාලට මෙතනින් download කරගන්න පුළුවන්. download කරගෙන install කරගන්න පුළුවන්. දැන් මම මේක install කරගත්ත මේ විදිහට ඔයාලට පේනවා මේක download වෙලා තියෙන්නේ. ඔයාලට මේ විදිහට මේ large කියන එකට ගියාට පස්සේ මේක බලා ගන්න පුළුවන්. ඔයාලා මේ large කියන එක දීලා ඔයාලා මේක open කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපි ආයෙ install කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට මේ file app එක අපිට ඇවිල්ලා තියෙනවා. ඔයාලා මේ මම file app එක ගැනත් ඔයාලට පස්සේ වීඩියෝ එකක් දෙන්න. මේ file app එක අපිට ගොඩක් ඒවා කරගන්න පුළුවන්. හරි යාළුවනේ අපි එහෙනම් අද වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. අද අපි කතා කරේ Microsoft එක ගැන. හරි යාළුවනේ එහෙනම් අද වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. අපිව තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe බටන් එක අපිත් එක්ක එකතු වෙන්න ඉල්ලා සිටිනවා. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all කියන එක දීලා තියාගන්න. ඒතකොට අපි වීඩියෝ දාපු ගමන් notification එකක් ඔයාලට එනවා. අර අපි code එක ආපුවගේ notification එකක් එනවා. හරි යාළුවනේ ඒ විදිහට ඒක ටිකක් කරලා පල්ලෙහා description box එකේ link එකක් දාලා තියෙනවා මම WhatsApp group එකකට එකතු වෙන්න. ඔයාලා අන්නේ group එකටත් එකතු වෙන්න. ඒ වගේම මම link එක දාලා දැන් අපේ Facebook page එකේ මේ විදිහට ඒකටත් channel එක ලින්ක් අසින් එකට like එකක් දාන්න යාළුවනේ. හරි යාළුවනේ එහෙනම් මේ වීඩියෝ එකට like එකක් දාන්න. මේකට පොඩි share පාරක් එහෙම දාලා පොඩි subscribe එකක් දෙන්න යාළුවනේ. හරි යාළුවනේ අද වීඩියෝ එක අවසන් කරනවා. thank you. අයියේ ආ වීඩියෝ ඉවර නෑ. subscribe කරාද? නෑනේ. ඔය කරන්නේ එහෙම. ඒක පොඩ්ඩක් ඉන්නව ටක් ගාලා කරන්න. like එකක් දැම්මද? නෑනේ. ඔය කරන්නේ එහෙම. ඒක පොඩ්ඩක් ඉන්නව ටක් ගාලා කරන්න. comment එකක් දැම්මද? නෑනේ. ඔය කරන්නේ එහෙම. ඒක පොඩ්ඩක් ඉන්නව ටක් ගාලා කරන්න. හරි හරි thank you.